ඉපදුනා නම් අනිවාර්යෙන්ම ඉපදිච්ච හැමෝම මැරෙනවා. ඒකේ දෙකක් නෑනේ. එතකොට ඉපදුනා නම් ඒ ඉපදීම සිද්ධ වෙලා ඉවරයිනේ. ආයි මොකටද ඔය අතර ඔය ඉපදීමයි මරණයයි දෙක අතර වෙලාවල් මොකටද බලන්නේ? කිසි තේරුමක් නැහැනේ. කරනවා නම් කරන්න තියෙන ඉපදුනයින් පස්සේ Tamanට තේරුමක් බේරුමක් දැනෙන කාලේ ඉඳලා තමන්ගේ මේ ඉපදීමත් මරණයත් අතර කාල සීමාව සාර්ථකව හොඳින් සතුටින් සැපෙන් නිරෝගීව ගත කරන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න එකනේ කරන්න ඕනේ නේද? දැන් ඉපදුනාට පස්සේ උපන් වෙලාව අරගෙන මේ ජීවිතය ඇතුලේ වෙන දේවල් මොනවා බැලුවත් වැඩක් නැහැ තමන්ගේ උත්සාහය කැපවීම නැත්තම්. තේරුණාද? ඒ හින්දා අපි හැම වෙලේම බලන්න ඕන ධනාත්මක සිතිවිල්ල ඔළුවේ තියාගෙන තමන්ගේ ආත්ම විශ්වාසය රැකගෙන ඒ ශක්තිමත් කරගෙන හොඳ දැනුමකින් සන්නද්ධ වෙලා තමන්ගේ මේ කරන්න ඕන කාර්යයන් නොපිහිරලා කැපවීමෙන් වැඩ කරොත් විතරයි ජීවිතේ සාර්ථකත්වයක් තියෙන්නේ. ජීවිතේ සතුට තියෙන්නේ. ඒ සතුට භුක්ති විඳිනවා වගේම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් කවද මැරුණොත් කමක් නැහැනේ. මැරුණට පස්සේ කොහේ ඉපදෙනවද අපි දන්නෙත් නැහැ. ආවි කොහෙන්ද කියලා දන්නේ නැහැ. දන්න එකම දේ තමයි මේ ජීවත් වෙලා ඉන්නේ මේ වෙලාව, මේ මොහොත. මේ වෙලාවේ කරගන්න තියෙන දේ, මේ වෙලාවේ කරන්න ඕන දේ කරා නම් ඇත්තටම අපිට වෙලාවල් වැඩකුත් නැහැ. අපිට මැරුණට පස්සේ ඒ වෙන්නේ මොකද්ද කියලා අපිට කිසිම වැඩක් නැහැ.